ඉතින් ලංකා විදුලි සමාගමේ සහ ලංකා විදුලි බල මණ්ඩලය අද වෙනකොට මොනවද ඔයාලට අයදුම් කරන්න පුළුවන් රැකියා බෑර්තු කෙනෙක් කතා කරන්න තමයි මේ වීඩියෝ එකේදී අපි ලෑස්ති අපි මොනවද මේ රැකියා බෑර්තු කියලා බලන්න. ඉතින් මේ දින පළවෙනි එක ලංකා විදුලි පෞද්ගලික සමාගමේ තියෙන රැකියා බෑර්තු ඔන්න මේ සඳහා අයදුම් කරන්න නම් ඔයාලට මෙන්න මේ 2025 නොවැම්බර් 3 වන දිනට වයස අවුරුදු 35ට වඩා අඩු වෙන්න ඕන. ඉතින් ඊට අමතරව මේ කට්ටිය කියනවා මේ සඳහා අයදුම් කරනවා නම් 2025 නොවැම්බර් මාසේ 3 වෙනිදාට කලින් ඔයා මේ සඳහා යවන්න ඕන කියලා කියනවා. තොරගත අපේක්ෂකයන්ට ආකර්ෂණ වැඩපක්ෂ පුළුල් පරාසයක ප්‍රතිලාභ ගෙවන ලැබෙනවා. කරුණාකර ඔබගේ සවිස්තරාත්මක ජීවදත්ත පත්‍රිකාව සාහිත්‍යවල පිටපත් සමග ජාතීන් නොවන නිර්දේශකයන් දෙදෙනෙකුගේ නම් ලිපිනයන් සහ සම්බන්ධතාවයන් දුරකථන අංග සමග තමවාට මේ අයදුම්පත වලට යවන්න ඕන. මෙන්න මේ කියන ලිපිනයට වලට යවන්න ඕන. අතිරික සාමාන්‍ය අධිකාරිය කියලා මේ පල්ලෙහා තියෙන ලිපිනයට. ඉතින් බලමු මේ සඳහා අවශ්‍ය වෙන සුසුකම් මොනවද කියලා. ඉතින් මේ රැකියාව යන්නේ අභ්‍යන්තර විගණන නිලධාරී කියලා AC class 3 grade කියන 1 කියන එකට අදාළව යන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් ගණකාධිකරණයේ මූල්‍ය කළමනාකරණය කියන්නේ BCom ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ මූලික උපාධියක් වාට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වාට chartered intermediate එක සීමා intermediate හරි ACC හරි ඔන්න පාස් වෙලා තියෙනවා නම් වාට කියන අන්තර්මධ්‍ය විභාගයේ සමත් වෙලා තියෙනවා නම් මේ සඳහා යෙදුම් කරන්න පුළුවන්. හැබැයි මේ සඳහා experience එකකුත් ඉල්ලන මේකට සේවකයන් 100කට වැඩි සංඛ්‍යාවක් සිටින ආයතනයක ගිණුම් කරන විගණන ශාස්ත්‍රයේ වසර 5ක පශ්චාත් සුසුකම් පළපුරුද්දක් වලදී අවුරුදු 5ක වාට පළපුරුද්දක් ඕන. හැබැයි මේ අභ්‍යන්තර විගණනය කියන තනතුර සඳහා යෙදුම් කරන්න 2025 නොවැම්බර් මාසේ 33 වෙනිදාට කලින් මේකට යෙදුම් කරන්න ඕන හොඳ chance එකක්. අභ්‍යන්තර විගණන නිලධාරී තනතුර සඳහා ඔයාලට කොමර්ස් සයිඩ් එකේ කරපු කටයුතු විශේෂයෙන් මේ සඳහා ලොකු වාසිතියි. ඉතින් කැමැත්තක් තියෙනවා නම් අයදුම් කරලා බලන්න මේ රැකියාව සඳහා. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ රැකියාවටත් ඔයා අයදුම් කරනවා නම් 2025 නොවැම්බර් මාසේ 10 වෙනිදාට කලින් අයදුම් කරන්න ඕන. වයස අවුරුදු 45ට වඩා අඩු වෙන්න ඕන. කලින් කිව්වා වගේම ඔයා 2025 නොවැම්බර් 10 වෙනිදාට කලින් වගේ ජීවදත්ත සවිස්තරාත්මක අයදුම්පත සහතික පිටපත් සහ ඥාතීන් ඕන නිර්දේශකයන්ගේ දෙදෙනෙකුගේ නම් සමග ඔයාලට මේකට යවන්න පුළුවන්. ඔයා විසින්ම හදපු අයදුම් පත්‍රයකින් ඔයාලට යවන්න පුළුවන් මෙන්න මේ කියන ලිපිනයට. ඉතින් මේ රැකියාව වාට දීලා තියෙන්නේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී කියලා ලංකා විදුලි පෞද්ගලික සමාගමේ තමයි මේකක් තියෙන්නේ. ඉතින් ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී කියලා තමයි මේ කියන්නේ. අධ්‍යාපන සහ වෘත්තීය සුසුකම් විදිහට ඉල්ලනවා. සයිබර් ආරක්ෂාව අදාළ ශේෂ්ත්‍රයේ ප්‍රථම උපාධියක් වාට ඉල්ලනවා. එහෙම නැත්නම් ඊට අමතරව මෙන්න මේ ISO LI CISM සහතික ලැබලා තියෙන්න ඕන. පළපුරුද්ද වාට මහා පරිමාණ සංවිධානයක නායකත්ව මට්ටමේ තනතුරු ඒ කියනවා මැනේජරියල් ලෙවල් එකේ වර්ෂ දෙකකට වඩා කාලයක් ඇතුළත තොරතුරු ආරක්ෂණ ශේෂ්ත්‍රය අවමචන අවුරුදු 9කවත් පළපුරුද්දක් ඕන. මේක ලොකු කම්පැනියක් වැඩ කරලා තියෙන්න ඕන කියලාත් කියනවා. ඉතින් ඔන්න කැමැත්තක් තියෙනවා නම් අර වෙනස් සුසුකම් කීපයක් දීලා තියෙනවා. ඒකත් එක්ක වාට වයස අවුරුදු 45ට අඩුයි නම් මේක බලවන්න මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. මේකට ලංකා විදුලි සමාගමේ තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන CBA ඊට අමතරව මම යනවා ඊට පස්සේ ලංකා විදුලි බල මණ්ඩලයට. ඉතින් ලංකා විදුලි බල මණ්ඩලයේ මේ වෙනකොට ඔයාගියොත් මේ තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ කරිය එහෙම නැත්නම් රැකියා නිකුත් කරන සයිට් එක. ඉතින් මේකට කිව්වම කියනවා there are no vacancies available at this moment කියලා. ඉතින් ලංකා විදුලි සමාගමේ රැකියා බෑරතු ටික තිබුණාට වර මම කලින් කතා කරපු ලංකා විදුලි බල මණ්ඩලයේ මේ වෙනකොට ඔයාලට අයදුම් කරන්න පුළුවන් කිසිම රැකියාවක් නැහැ. ඉතින් ආපු ගමන් වලට මේ සම්බන්ධ වීඩියෝ එකක් ගේන්න. ඉතින් වීඩියෝ එක මැදලා ලයික් එක දාන්න මේ වීඩියෝ එක අසරක් හම්බවමු.